hello යාළුවනේ අද අපි යන්නේ ඔයාලා ස්ට්‍රීම් ලැබ් එකට තියනවා නේද යාළුවනේ පොයින්ට් නම් මම යන්නේ අන්නේ සිටින් එක කොහොමද නිවැරදි ආකාරයට හදාගන්න කියලා බලගන්න තමයි යන්නේ. ඔයාලා මුලින්ම ඔයාලා තියෙන බ්‍රවුසර් එක ඕපන් කරගෙන මෙතන ගහන්න ස්ට්‍රීම් ලැබ් කියලා. මේ තියෙන streamlab.com එකට යන්න. අරනේ යාළුවනේ ඔකට ගියාට පස්සේ මෙතන ඩෑෂ්බෝඩ් කියන්නේ අන්න එකට යන්න. මෙතන ලොගින් ඉන් account එක දාලා ලොගින් ඉන්න ඒ ඔක්කොම ඔයාලා මේ account එක දාලා ලොගින් ඉන්න. මෙයාගේ account එක දාලා ලොගින් ඉන්න. මම ඒක පෙන්වන්න යන්නේ. හරි. දැන් ඊට පස්සේ දැන් අතන මුලින්ම කතා කරමු alert box එකක් කොහොමද හදාගන්නේ කියලා. මෙතන alert box කියලා තියෙන අන්න එකට යන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන දැන් alert එකක් දුන්නා පස්සේ මේ මෙතන තියෙනවා යාළුවෝ alert එක මේ කොච්චර යන්න ඕනද කියලා. මෙයාගේ තප්පර වන්න දාලා දෙන තප්පර 5ට ඔයාලට ඕන ලාව දාගන්න. මෙතන කියන්නේ මෙතන මම දාලා දෙන්නේ අලුත් subscribe කෙනෙක් ආවට පස්සේ ඔයාලට මෙතන add කරගෙන දැම්ම හැකි donate කරපේනේ වට memberලා ඒ ඔක්කොම දැම්ම හැකි. මම මේක විතරයි දාලා තියෙන්නේ යාළුවේ. තව ඕන අපේ sound එක මෙතන add කරගන්න පුළුවන්. මෙතන sound volume එක මේ ගන්න වගේ දාගන්න 40කට වගේ නැත්තම් ඇහෙන්නේ නැහැ. හරි ඔන්න ඒ ටික එහෙම දාගෙන ඔච්චර තියෙන යාළුවෝ මේ ටිකත් තියෙන ෆොන්ට් එක වට ඕන ෆොන්ට් එකක් දාගත්ත හැකි. මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් එක අනම්මනන්ත එක තියෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන මේ click the මේ to copy මේ කියලා දෙනවා. අන්නේ copy කරගන්න. ඒක copy කරගන්න ඔයාලා යන්න stream lab එකට. stream lab එකට කියන මෙතන මේ scene එක මේ කරගෙන මෙතන plus ලකුණු ලබාගෙන මෙතන ගන්න මේ browse score කියලා දෙන්නේ. අන්න ඒක මේ කරන්න. ඒක මේව කරගෙන දැන් මේක මෙතන link එකක් තියෙනව නේද? අන්නේ link එක දාන්න යාළුවේ. දැන් අපි copy කරගත්ත link එක. ඒක දාගෙන මෙතනින් මේ කියන්නේ ඕකේ කරගන්න. එතකොට ඒක හරි. ඔන්න අපි ඊට පස්සේ යාළුවෝ යන්න ඕනේ. ඔයාලට කොහොමද loyalty කියන්නේ point නම් මම හදාගන්නේ කොහොමද කියන්නේ setting එක හදාගන්න අපි යන්නේ. හරි. ඒක හදාගන්න ඕන මුලින්ම යන්න ඕනේ. මෙතන එන මේ cloud bot කියන එකට යන්න ඕනේ. හරි. එතනට ගියාට පස්සේ යාළුවේ මෙතන මේ loyalty කියලා තියෙන්නේ අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ මේ දැන් මම මම හදපේවන් දැන් ඒක වැඩක් නැහැ. setting වලට යනවා setting වලට ගිහිල්ලා මෙතන මේ active වෙලා නැත්නම් cloud bot එක මේක active කරගන්න. එතන මේක දාගෙන ඊට පස්සේ මේකත් මේ active කරගන්න. ඊට පස්සේ මෙතන නම තියෙන්න ඕන point කියලා. මෙතන දාන්න point එක 5යි කියලා. මෙතන දාගන්න 10යි කියලා යාළුවේ. අනිත් ටික ඉතින් එහෙම මුත් කරගන්න ඕනේ. අනිත් ටික කොහොමම තියන්නේ යාළුවේ. ඊට පස්සේ ඔක්කොම ටික හදාගෙන මෙතන save එක දෙන්න. save දුන්නා පස්සේ මෙතන ඔයාලා යන්න YouTube studio කියනට. studio එකෙන් ගිහලා setting වලට යන්න. ඒක දෙන්න commentary ending කියලා ඒක දෙවෙනි එක. කියන්නේ standard එක නෙමෙයි අනිත් එක දෙන්න. කියලා ගහන්න කෙලින්ම stream lab කියලා ගහන්න. මම උන්වලට එකක් පෙන්නන්නම්. මෙන්නකො. මෙන්න මෙයාගේ ගිහිල්ලා මේ තියෙන්නේ මෙන්න මෙතන ගහන්න stream lab කියලා. එතකොට ඒක හරියි. ඊට පස්සේ එච්චරයි මෙතන කරන්න තියෙන්නේ. එතන කරලා පස්සේ ඉවරයි. ඊට පස්සේ ඔයාලට ඕන කමාන්ඩ් එකක් දෙන්න ඕන. මෙතන ටයිමර් එකට ගිහිල්ලා මෙතන ඔයාලට ඕන කමාන්ඩ් එක මෙතන ඇඩ් කියලා මෙතන නේම් එක ගහලා අපිට ඕන මැසේජ් එක දාලා මේ කරගන්න. එතකොට ඒක හරි. ඒක හරි. හරි එහෙනම් යාළුවා මගේ channel එක වලට subscribe කරන්න